මඩ ප්‍රහාරවල පාරා වලල්ලක් සුම්බුන් විපක්ෂයේ දේශපාලන ස්වයං විනාශය පිළිබඳ විද්‍යාත්මක විවරණය දේශපාලන මනෝවිද්‍යාත්මක සහ තාර්කික ශාස්ත්‍රය අනුව බලන කල විපක්ෂයේ විසින් සිදු කරන මඩ ප්‍රහාර පාරා වලල්ලක් බවට පත්වන්නේ එම ප්‍රහාර පදනම් විරහිත සහ පටු දේශපාලන අරමුණු මත පමණක් පදනම් වන විටය. සුන්බුන් විපක්ෂයේ මඩ උපාය මාර්ගය දත්ත විකෘති කිරීම විපක්ෂයේ විසින් රජයට පහර දීමට භාවිතා කරන්නේ විද්‍යාත්මක දත්ත නොව සංජානනීය විකෘති කිරීම වේ. තර්කය රජය විසින් ක්‍රියාත්මක කරන ඕනෑම දීර්ඝකාලීන විද්‍යාත්මක සැලසුම් උදාහරණ වශයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ හෝ පද්ධතිමය වෙනස්කම් කෙටිකාලීන අපහසුතාවයන් ලෙස හුවා දක්වමින් ජනතාව කුපිත කිරීම ඔවුන්ගේ උත්සාහයයි. පදනම් විරහිත චෝදනා පැරණි ක්‍රමේ දූෂණවලට වකිය යුතු පිරිස්ම වත්මන් රජයේ විනිවිදභාවයේ ප්‍රශ්න කිරීම උත්ප්‍රාසාත්මක කරුණකි. මෙය දේශපාලන විද්‍යාවේදී ප්‍රක්ෂේපණය ලෙස හැඳින්වේ. එනම් තමන් සතු නරක ගුණාංග අනිකා මත පැටවීමයි. මඩ ප්‍රහාර පාරාල වලල්ලක් වන්නේ කෙසේද? විද්‍යාත්මකව බලන කල අසත්‍ය මත පදනම් වූ ප්‍රහාරයක් ප්‍රතිප්‍රහාරයක් බවට පත්වන ප්‍රධාන අවස්ථා තුනක් ඇත. විශ්වාසනීයත්වයේ බිඳ වැටීම විපක්ෂය දිගින් දිගට අසත්‍ය පවසන විට ඔවුන් පවසන සත්‍ය පවා ජනතාව පිළි නොගන්නා තත්ත්වයකට පත්වේ. අවසානයේ ඔවුන් තමන්ගේ වචනවල සිරකරුවන් බවට පත්වේ. ඩිජිටල් මතකය සමාජ මාධ්‍ය යුගය තුළ විපක්ෂයේ පැරණි ප්‍රකාශ සහ ක්‍රියාවන් තප්පර කීපයකින් සොයාගත හැක. ඔවුන් අද රජයට ගහන මඩ එදා ඔවුන් කළ වැරදි සමග සංසන්දනය කරමින් ජනතාව විසින් ඔවුන් සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක් කරයි. ප්‍රතිඵල මගින් ඔප්පු කිරීම විපක්ෂය රට විනාශයි කියා මඩගසන විට රජය විද්‍යාත්මකව ප්‍රගතියක් පෙන්වන සෑම අවස්ථාවකම උදාහරණයක් උද්ධමන පාලනය සංචාරක පැමිණීම ඉහළ යාම එම මඩ ප්‍රහාරය විපක්ෂයේ නිර්වත එලි කරන පාරාවලල්ලක් බවට පත්වේ. පසුපස හඹායන පව් විපක්ෂයේ අතීතය විපක්ෂයේ මඩ ප්‍රහාර ඔවුන් පසුපස හඹා එන්නේ ඔවුන් වසර 76ක් තිස්සේ ඉතිරි කර ගිය දූෂණ සුම්බුන් නිසාය. විද්‍යාත්මක අපරාධ විමර්ශනය රජය මගින් ක්‍රියාත්මක කරන විද්‍යාත්මක අපරාධ විමර්ශන හමුවේ විපක්ෂය කලබල වී ඇත. ඔවුන් රජයට මඩගසන්නේ එම විමර්ශන වලින් බේරීමට දේශපාලන ආවරණයක් ලබා ගැනීමටය. ඒත් එම මඩ ප්‍රහාර නිසා ජනතාව තුළ ඔවුන් කෙරෙහි පවතින පිළිකුල තව තවත් වැඩි වේ. අසංවර මිනිසුන් සහ සමාජ බලපෑම් විපක්ෂයේ මඩ ප්‍රහාරයට හසුවන අසංවර මිනිස්සු පද්ධතිය විනාශ කිරීමට උත්සාහ කළද බුද්ධිමත් බහුතර දත්ත සහ තර්ක මත පීඨා තීරණ ගනිති. විද්‍යාත්මක ප්‍රවේශය වන්නේ හැඟීම් වලට සහ තර්කයට මුල් තැන දීමයි. අවසාන නිගමනය ද ඉන්සයිට් වන අපගේ අවසාන නිගමනය සුම්බුන් විපක්ෂයේ මඩ ප්‍රහාරය යනු මිය යමින් පවතින දේශපාලන සංස්කෘතියක අවසන් මරහඬයි. ඔවුන් අහසට ගැසූ කෙළපිඬ තමන්ගේ මුහුණට වැටෙන්නාක් මෙන් රජයට එරෙහිව කරන සෑම අසත්‍යයක් ප්‍රචාරයක්ම ඔවුන්ගේම දේශපාලන අන්තිම කැමැත්ත ලියවන්නක් වනු ඇත. සත්‍ය සහ විද්‍යාත්මක ප්‍රගතිය හමුවේ මඩ ප්‍රහාරය දියවී යාම ස්වාභාවික නීතියකි.